ජාතික ජන බලවේගයේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා මාවනල්ල ප්‍රාදේශීය සභාව සඳහා තරඟ වදින අපේ අන්ෂාෆ් නසීර් සහෝදරයා, ආශික් ෆර්හත් සහෝදරයා, ගිහාන් රත්නායක සහෝදරයා, ඒ වගේම කාංචනා මදුමාලි සහෝදරිය ඇතුළු ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වී සිටින මේ ආදරණීය ප්‍රදේශවාසීන් ඔබ සියලු දෙනාටම අස්සලාමු අලයිකුම් ආයිබෝවන් වණක්කම්. අපි සියලු දෙනාම පහුගිය 2024 සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා මේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් අපිට ගොඩනගා ගන්න පුළුවන් වුණා. ඔබ දන්නවා අපි ලබන මාසේ 6 වෙනිදා පැවැත්වීමට නියමිත තිබෙන මේ පළාත් පාලන මැතිවරණය මීට අවුරුදු 2කට කලින් 2023 3 වෙනි මාසේ 9 වෙනිදා පවත්වන්න තිබුණු මැතිවරණයක්. මේ මැතිවරණය එදා පාලකයෝ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මේ මැතිවරණය කල් දැම්මා. මැතිවරණය කල් දාලා ඒගොල්ලන් බලාපොරොත්තු වුණා ජාතික ජන බලවේගයේ සමග ජනතාව ඒකරාශී වීම සහ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය, ජාතික ජන බලවේගය රටේ තීරණාත්මක බලයට පත්වෙන එක වළක්වන්න පුළුවන් කියලා රනිල් වික්‍රමසිංහ ඇතුළු ඒ නඩය විශ්වාස කරලා එදා පළාත් පාලන මැතිවරණයේ කල් දැම්මා. හැබැයි අපි ජාතික ජන බලවේගය රනිල් වික්‍රමසිංහ අපිට අවුරුද්දක් කාලයක් දුන්නා. ඔබට මතක ඇති රනිල් වික්‍රමසිංහ කියන්නේ ඡන්දයකින් මැතිවරණයක් දිනන්න බැරි කෙනෙක්. ඒ නිසා වජිර අබේවර්ධන ඒ දවස්වල කියපු දෙයක් තමයි හරිනම් අපේ රටේ මිනිස්සු ඡන්දයක් තියන්නේ නැතුව අවුරුදු 12ක් රනිල්ට ජනාධිපතිකම දෙන්න ඕනේ කියලා කිව්වා. රනිල් සමග ළඟින්ම ඉන්න නිසා වජිරත් දන්නවා රනිල් වික්‍රමසිංහට ඡන්දයක් දිනන්න බෑ කියලා. හැබැයි ඒගොල්ලම කල්පනා කරා අවුරුදු 12ක් කියන ටිකක් වැඩි කාලයක් ජනතාව ඒක පිළිගන්නේ නැහැ. ඒ නිසා රංගබණ්ඩාරට කිව්වා අවුරුදු 3ක් ඉල්ලන්න ඡන්දයකින් තොරව. ඒත් ජනතාව ඒක විහිළුවක් බවට පත් කරගත්තා. රනිල් වික්‍රමසිංහ මිනිහටම අමතක වෙලා ජනාධිපතිව දූර කාලේ අවුරුදු 5 ඉඳලා 5 කරලා එයා ඡන්දෙන් පෙරදිලා වෙන කෙනෙකු ජනාධිපතිවරයෙක් වෙලා පැනලා දුවනකොට පිටට ලැබිච්ච ජනාධිපතිකමේ Tamanට තව අවුරුද්දක් තියෙනවද කියලා විමසා බැලුවා. ඒ මැතිවරණ එනකොට සජිත් ප්‍රේමදාස සමග සන්දානගත වෙලා ඉන්න සමහර මුස්ලිම් නායකයෝ ගණන් හදලා පෙන්නවා සජිත්ගේ පොකට් එකේ ලක්ෂ 55ක ඡන්දයක් තියෙනවා. මේ ඡන්දෙන් සජිත් දිනන්නේ තව ලක්ෂ 10ක් විතරයි ඕන වෙන්නේ සජිත්ට දිනන්න කියලා. ඒ නිසා මුස්ලිම් සමාජයට ආරාධනා කරා අපි කොහොම හරි සජිත්ව දිනමු කියලා. හැබැයි ඒගොල්ලන් කියපු තර්කය තමයි 3% වෙච්ච ජාතික ජන බලවේගයට දිනන්න බෑ. දිනනවා නම් ලක්ෂ 55ක් ලක්ෂ 60ක ඡන්ද වර්ධනයක් කරගන්න ඕන මේගොල්ලන් දිනනවා. හැබැයි ඉතිහාසයේ පළවෙනි වතාවට 3% ඉඳලා ලක්ෂ 4කට ඉඳලා ලක්ෂ 55කටත් එහා ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන මේ රටේ පළවෙනි වතාවට ඉතිහාසයේ වෙනස්ම අලුත්ම දේශපාලන සංස්කෘතියක් ගොඩනගෙන්න ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වෙච්ච අපේ ආදරණීය ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට පුළුවන් වෙනවා. ඒ මැතිවරණය අවසන් වුණාම ඔබ දන්නවා දින කිහිපයකින් අපි පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දුන්නා. මට තාම මතකයි අපි ජනාධිපතිවරණය දිනලා රූපවාහිනියේ සමුඛ සාකච්ඡාවක් තිබුණා. දේශපාලන සාකච්ඡාවක් තිබුණා. රජයේ පැත්තෙන් මම ඒ සාකච්ඡාවට සහභාගී වුණා දිසාව කියලා. ඒකට ආවා මහාචාර්යවරයෙක්. ඒ මහාචාර්යවරයා හැම විටම කොහොමද හැසිරෙන්නේ කියන එක අපි දන්නවා. කොහොමද කටයුතු කරේ කියලා දන්නවා. ඔහු ආවේ නිකන් නෙවෙයි අපේ රටේ සිටියමක් අරගෙන ආවා. සිටියම අරගෙන ඇවිල්ලා මාධ්‍ය ඉදිරියේ මට පෙන්නලා කියනවා අන්ද දිසානායක මේ ඡන්දයෙන් දින්නේ උතුරත් පෙරදිලා නැගෙනහිරත් පෙරදිලා කඳුකරෙත් පෙරදිලා ඒ ටික වෙනම පාටෙනුත් අපි දිනපු පාට වෙනමුත් තිබුණා. ඕගොල්ලන්ව ඒගොල්ලන් ප්‍රතික්ෂේප කරලායි කියලා කිව්වා. මම ඔහුට දීපු උත්තරේ තමයි අපිව කවුරු හරි ප්‍රතික්ෂේප කරනවා
අපිව කවුරු හරි නොසලකා හරිනවා නම් අපි තව තවත් අපිව ප්‍රතික්ෂේප කරන අය ළඟට ගිහිල්ලා අපිව නොසලකා හරින අය ළඟට ගිහිල්ලා සත්‍ය අවබෝධ කර දීලා ඇත්ත කියලා ඒගොල්ලන්වත් දිනා ගන්නව මිසක් ඒගොල්ලන්ව කවරදාක්වත් පැත්තකට කරලා පොන් කරන්නේ නැහැ කියලා කිව්වා. එයාට චැලන්ජ් එකක් කිව්වා ඒ වැඩසටහනේදී අපි මේ රට කොහොමද හැසිරෙන්නේ කියලා ඊළඟ මහමැතිවරණයේදී ඔබට බලා ගන්න පුළුවන් කියන එකත් අපි කිව්වා. මම හිතන්නේ නිදහසෙන් පස්සේ අපේ රටේ ජාතික පක්ෂ වලට කරන්න බැරි ජාතිකයි කියලා සියලු දෙනා එකතු වුණායි කියලා පක්ෂ වලට කරන්න බැරි දෙයක් අපිට මේ පළාත් ඒ පාර්ලිමේන්තු මැතිවරණය තුල අපිට කරන්න පුළුවන් වුණා. ඒ තමයි ඒ මැතිවරණය තුල උතුරත් අපිට ජය ගන්න පුළුවන් වුණා. අපිට නැගෙනහිරත් ජය ගන්න පුළුවන් වුණා. අපිට කඳුකරේත් ජය ගන්න පුළුවන් වුණා. අපිට මුළු රටම ජය ගන්න පුළුවන් වුණා. ඔහු එදා පෙන්නපු සිතියම අපි වෙනස් කරා. මාස දෙකක් ඇතුළත මුළු රටම අපේ ජයග්‍රහණයට නතු කරගන්න. ඒගොල්ලන් පාර්ලිමේන්තු මැතිවරණය එනකොට කියපු දේ තමයි අපිට පාර්ලිමේන්තු මැතිවරණය දිනන්න බෑ. අපි ළඟ චරිත නැහැ. චරිත ඉන්නේ ඒගොල්ලන් ළඟ. ඒගොල්ලන්ට දිනන්න පුළුවන්. ඒගොල්ලන්ලා හිටපු චරිත කවුද? අපි දන්නවා කෑගල්ලෙන් හිටපු චරිත ටික. ඉදම් මංකොල්ල කාපු චරිත, රසා කාපු චරිත, මිනි මරපු චරිත, කඩවල් පුච්චපු චරිත, ඒ වගේම ජනතා මුදල් නාස්ති කරපු චරිත. මම දැක්කා අද ගම්පහෙන් එනකොට සජිත් ප්‍රේමදාසගේ පක්ෂයෙන් පෝස්ටරයක් ගහලා තියෙනවා. පෝස්ටරේ දාලා තියෙන සටන් පාඩේ තමයි බොරුවට තිත සමගියට ජයක්ලු. අපි පත කියනවලු. අපි බොරු කියනවලු ජනතාවට. ජනතාවට හොඳටම මතකයි සජිත් පිළ, රනිල් පිළ, අනිත් පිළ කියපු බොරු ටික මේ රටේ මිනිස්සුන්ට හොඳටම මතකයි. ඒ බොරු වලින් කීපයක් මට මතක් කරන්න පුළුවන්. සජිත්ලා කිව්වේ මොකද්ද? අපි බලයට ආවනම් මුස්ලිම් සමාජයට කිව්වා සුන්නත් කරන්නේ තහනම් කරනවා. බෞද්ධයට කිව්වා අපි ආවනම් පෙරහර ටික නවත්තනවලු. පන්සල් වල දාන දෙන්නේ නැහැ කියලා කිව්වා. තවත් පිරිසක් කියපු පචේ තමයි අපි බලයටපත් වුණාම මාසයක් පමණයි පෙට්‍රෝල් එක ලැබෙන්නේ ආයි පෝලිං හැදෙයි කියලා කිව්වා. ගෑස් ටික නැති වෙයි කියලා කිව්වා. රනිල් නිකන් තෙල් බවුසරයක් වගේ. රනිල් නිකන් ෂෙඩ් එකේ ඕනර් කෙනෙක් වගේ. යා නැත්තම් තෙල් නැහැ. ඩොලර් එක නහුටට නැගේ කියලා කිව්වා. ජාත්‍යන්තර සම්බන්ධකම් නැහැ. IMF එකේ හැම එකම කුතලකට යයි කියලා කිව්වා. මේ රටේ ජනතාව අපි යනකොට සමහරු කිව්වා අපි ආවනම් කඩ දෙකක් තිබුණොත් එකක් ගන්නවායි කියලා කිව්වා. ව්‍යාපාරිකයෝ බිය කරා. සියලු සාමාන්‍ය මිනිස්සු බිය කරා. හැම කෙනාටම බොරුව තමයි වැපුරේ. අපි ඇවිල්ලා බලයට ඇවිල්ලා රුපියල් 332කට තිබුණු පෙට්‍රෝල් එක අපි රුපියල් 33කින් අඩු කරලා 299ට අද වෙනකොට අපිට පත් කරන්න පුළුවන් වෙලා තිබෙනවා. අනාගමට ගිහිල්ලා 321කට තිබුණු ඩීසල් එක අපිට 287ට පස්සන්න පුළුවන් වෙලා තිබෙනවා. අපි ඔවුන් කඩාවට්ටපු, ඔවුන් විනාශ කරපු විදුලි බිලත් එක්ක, විදුලි මණ්ඩලයත් එක්ක අපිට පුළුවන් වෙනවා 120කින් ඒකේ අඩු කරන්න. රනිල්ලා වැල් පාර්ලිමේන්තු ජනතාවට යන්න කියලා තමන්ගේ മന്ത്രിවරුන්ට සුඛෝපභෝගී ජීවිතය උරුම කරනකොට පළවෙනි වතාවට හැම පාලකයෙක්ම කිව්වේ ජනතාවට පරිතද කරගන්නයි කියලා. හැබැයි පළවෙනි වතාවට මේ හෘද සාක්ෂිය දන්නවා. ඔබට ඒක දැනෙනවා. අපි කියපු පච මොකද්ද? අපි කියපු එක පචයක් තමයි ඇමති මණ්ඩලය 25ක් කරනවායි කියලා 21කට බැස්සුවා. අපි මේ රට විනාශ වෙන්න, මේ රට බංකොලොත් වෙන්න, මේ රටේ බුද්ධිමතුන් මේ රට අතහැර යන්න, මේ රට මෙතරම් කඩා වැටෙන්න මේකට හේතු වෙච්ච හේතුව තමයි දූෂණය, වංචාව, නාස්තිය. මෙන්න මේක තමයි ප්‍රධානම හේතුව. දූෂණය, වංචාව, නාස්තිය තමයි මේකට හේතුව කියලා අපි කිව්වා. මේ රට ගොඩනගන්න නම්, මේ රට ඉදිරියට යන්න නම් මේ රටේ දූෂණය, වංචාව, නාස්තිය නැති කරන්න ඕන. අපි පළවෙනි වතාවට ඔබ දන්නවා, පළවෙනි වතාවට මේ රටේ ආදර්ශමත් ජනාධිපතිවරයෙක්, ආදර්ශමත් ඒ වගේම ආදර්ශමත් ඇමතිවරු අපි මේ සමාජයට පෙන්වලා තියෙනවා. ඔබ දන්නවා වෙනදා ඇමතිවරු එනකොට සමහර විට මම හෙම්මාත් එකම ගියාම එතන ඉන්න මිනිස්සු කිව්වා ඇමතිවරු එනකොට 50ක් විතර එනවායි. ඒ 50ම එන්නේ තමන්ගේ බදු මුදල් වියදම් කරගෙන නෙවෙයි, ජනතාවගේ බදු මුදල් වියදම් කරගෙන, නාස්ති කරගෙන එහෙම තමයි ඇවිල්ලා මේ රට විනාශ. ඒ නිසා මම හිතන්නේ මේ වෙලාවේ අපි ප්‍රාදේශීය සභා
මැතිවරණයට අපි මුහුණ දෙනවා. ආදරණීය අම්මේ තාත්තේ මම හිතන්නේ මේක අටුවා ටීකා තිප්පල පැහැදිලி කරන්න අවශ්‍ය නැහැ. இந்த பிரதேச சபை தேர்தலுடைய நாங்கள் முகாம்படுத்தியிருக்கிறோம். இப்போது முஸ்லிம் சமூகத்துக்குள் இருக்கின்ற வாட்ஸ்அப் ஊடாக சமூக வலைத்தளங்களின் ஊடாக இவர்கள் ஒரு கருத்தை உருவாக்குற எத்தனிக்கின்றார்கள். இந்த அரசாங்கம் முஸ்லிம்களுக்கு எதிரான அரசாங்கம். இதுக்கு முந்தி இந்த வெள்ளம் எங்களுக்கு இறக்கமான எங்களோட நெருக்கமான எங்களை கொஞ்சி தாளாட்டி பாதுகாத்த அவங்க இவங்க வந்து எங்களுக்கு எதிராக வேலை செய்யும். அப்படிதான் நல்லாட்சி அரசாங்கத்துல 4 கேபினட் அமைச்சர் கடைசிக்கு 4 பேருக்கும் ராஜினாமா தான் செய்யணும். வேற ஒன்று வீக்கல்ல விவசாய அமைச்சர்மாருக்கும் அரசாங்க வெக்கம் இல்லாம 31 வருஷம் சிலாக்கள் பார்லிமெண்ட்ல திரும்ப தரத்திலே மாவட்ட பிரதேச சபையை அவன் முன்னேற்றலாம். 31 வருஷம் சில முஸ்லிம் அமைச்சர்கள் தலைவர்கள் பார்லிமெண்ட் சிலாக்கள் 25 வருஷம் அவன் மீண்டும் தரத்திலே இந்த பிரதேசத்தை அவன் முன்னேற்றலாம். தனியா கேட்கல ஆனாக்கள் டீம் போட்டு கேட்கு சுயேட்சையா கேட்கு அந்த சின்னத்துல வர வெக்கமானாக்கள். இது சின்ன விஷயம். ஜனாதிபதியை மாற்றிய தேர்தலோ அரசாங்கத்தை மாற்றிய தேர்தலோ அல்ல. இது பிரதேச சபை தேர்தல். பிரதேசத்தில் அபிவிருத்தியை செய்யணுமா ஆட்சியில் உள்ள அரசாங்கத்தின் ஊடாக இந்த வட்டாரத்தை போட்டியிடாத வெற்றி பெற செய்வோம். அதுதான் சிம்பிள். இந்த வட்டாரத்தை போட்டியிடுவர வெற்றி பெற செய்யணும். அப்படி இல்லையா எங்கட மச்சல மகன் கேட்க அடுத்து விட்டு எந்த நாளும் முகம் பார்க்க அவரை அனுப்பினா பசந்து மட்டும்தான் பார்க்க அவருக்கு மந்திரி செல்லும் வெள்ள சேட்டொண்ட போட்டு அவரை சூடாக்கி வெற்றி கொள்ளையிலும் பிரதேசத்தின் அபிவிருத்திகள் அல்லடாகும். තමයි අටුවා ටීකා ටිප්පල කියන්න ඕනේ මේක ප්‍රාදේශ සභා මැතිවරණයක්. තම අවුරුදු 4ක 5කට මැතිවරණය වෙනකම් බලයේ ඉන්නේ ජාතික ජන බලවේගය. ඔබේ ප්‍රදේශයේ සංවර්ධනය විය යුතු නම් ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයාගේ සැලසුම් ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාවලි ඔබේ ගමට එන්න ඕන නම් ඔබේ ගමේ නියෝජිතයා බවට ජාතික ජන බලවේගයේ අපේක්ෂකයව දිනවන්න. එච්චරයි. ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තියෙනවා. හරි අමාරුවෙන් අපේ മന്ത്രിවරු ඇමතිවරු ජනාධිපතිතුමා අපේ සියලු වරප්‍රසාද ටික පැත්තක තියලා කිසිම දෙයක් නොගෙන මේ රට අපි ගොඩනගන්න ඕනේ කියලා ප්‍රාර්ථනාවත් එක්ක වැඩ කරනකොට මේ රටේ කවුරු හරි හිතනවා නම් අපිව පරද්දලා පරණ හොරු ටික පරණ කණ්ඩායම ගෙන්නන්න ඕන කියලා ඒක මම හිතන්නේ ඔවුන්ගේ අපිට හිතන්න වෙනවා. අපිට වඩා හොඳ අපටත් වඩා කැපකිරීම කරන මේ රට ගොඩනගන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් ඒගොල්ලෝම දිනවන්න. කිසිම ගැටලුවක් නැහැ. අපට වඩා දේශපාලනය ව්‍යාපාරයක් නොකරගත් දේශපාලනය හම්බ කිරිල්ලක් බවට නොකරගත් දේශපාලනය මේ රටේ ජනතාවගේ ජන ජීවිතය නගා සිටවන්න වැඩ කරන පිරිසක් ලෙස දකින්න කවුරු හරි ඉන්නවනම් දිනවන්න. ඒ නිසා මම හිතන්නේ අපි දන්නවා මෙතනදී පැහැදිලි කරලා ඇති ප්‍රාදේශ සභාවේ වක්කීම ප්‍රාදේශ සභාව තුලින් විය යුතු දේවල් විශේෂයෙන් ඔබ දන්නවා ප්‍රාදේශ සභාව කියන්නේ ඔබේ බදු මුදලින් නඩත්තු වෙන තැන. ඒ බදු මුදල් වලින් ඔබේ ප්‍රදේශයට ඔබට සේවාවක් වෙන්න ඕන. ඒ බදු මුදල් අරගෙන සභාපති සෙට් එක දාගන්නව නම් කඩසාප්පු හදාගෙන තමන්ගේ ණයන්ට බෙදා දෙනවා නම් ඒ සභාවක් අපට අවශ්‍යයි. යටිතල පහසුකම් දියුණු කරන්න ඕන. ඒ නිසා රනිල් වික්‍රමසිංහ සංවර්ධන අයවැයක් මට හදන්න බෑ. මම හදන්නේ සුබසාධන අයවැයක් කියනකොට අපි හදලා තියෙනවා සංවර්ධනයත් එක්ක වූ සුබසාධනක් තිබෙන අයවැයක්. අපි කැපකිරීම කරලා මේ පාලකයෙක් විදියට හොරකම් කරේ නෑ. පාලකයෙක් පුළුවන් තරම් කැපකිරීම කරලා ජනතාවට ලබා දෙන්න පුළුවන් උපරිම දේ අපි ලබා දීලා තිබෙනවා ලබා දෙනවා. ඒ නිසා මම ඉල්ලා හිටන ඔබ තමුන්නාන්සේ සියලු දෙනාගෙන් ලබන මැයි මාසේ 6 වෙනිදා උදේ පාන්දර ඡන්දපොළට ගොස් ඔබේ කොට්ටාශය නියෝජනය කරන ජාතික ජන බලවේගයේ නියෝජනය කරන ඒ අපේක්ෂකයව දිනවන්න මම හිතන්නේ ඕගොල්ලන්ගේ ඇහැට හොඳටම හුරුයි. අනිත් සලකුණු ටික නම් ඡන්දෙන් ඡන්දෙට මාරු වෙනවා. අපේක්ෂකයන්ත් මාරු වෙනවා. ගිය පාර සමගියෙන් ඉල්ලපේක නම් මේ පාර පුටුවට බැලලා. පුටුවෙන් ඉල්ලපේක නම් අලියට බැලලා. අලියෙන් ඉල්ලපේක රාජාලියට බැලලා. ඒ වගේ වෙනස් වෙලා හැබැයි නොවෙනස්ව මේ රට දියුණු කරන්න පුළුවන් පක්ෂයක් සංස්කෘතියක් ගොඩ නැගුවේ ජාතික ජන බලවේගය ලබන 6 වෙනිදා උදේ පාන්දර ඡන්දපොළට ගොස් මාලිමාව ඉදිරියේ කතිරේ ගසා ඔබේ කොට්ටාශය දිනනවා සේම මාවනල ප්‍රාදේශ සභාවත් ශක්තිමත් ප්‍රාදේශ සභාවක් තනා දීලා රටෙන්ම පළාත් පාලන ආයතන සියල්ලත් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සටහන් කරලා මේ රට අපි හදමු. ඒ වෙනුවෙන් අපි හැම කෙනාම වැඩ කරමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. ඔබ තමුන්නාන්සේ සියලු දෙනාටම ජයම්ම ජය වේවා කියලා.